දුවේ රුචිකා අනන්‍ය කියන්නේ ඔයාගේ සහෝදරය විතරක් නෙවෙයි. ඔයාගේ පණ. කවදා හරි ලෝකෙම ඔයාලට විරුද්ධ වුණත් ඔයාලා දෙන්න එක්කෙනෙක් පණ වගේ ඉන්න ඕන. නාගමාණිකටත් වඩා වටින්නේ ඔයාලගේ මේ බැඳීම. නෑ ලොකු අම්මේ. මම එයාට පණ වගේ ආදරය කළා. එයාට හැමදේම ලැබුණා. පවුලේ උරුමය, නාග බලය, ආර්යයන්ගේ ආදරය මට මොනවද ඉතුරුනේ? මම හැමදාම එයාගේ හැවණැල්ලක් විතරයි. දැන් මේක ඉවරයි. මම මගේ සතුට වෙනුවෙන් ඕනෙම ලියහැරීමක් කරනවා. වික්‍රමසිංහ එදා මගේ තාත්තට මුලින්ම වෙඩි තිබ්බේ ඔබ. අතේ වෙඩි උණ්ඩ වලට වඩා තරුණ නිසා ඔබේ එකට මම ඇතුළු කරනවා. මරණය මතකද එදා ශිව කෝවිලේදී ඔයාලා කරපු අපරාධය? නාගමාණික්‍ය වෙනුවෙන් ඔයා මගේ පවුලම විනාශ කළා. හයවැනියත් අදින් ඉවරයි. ඔයාගේ තාත්තා මොනවා කළත් මම ඔයා ළඟ ඉන්නවා. ඒත් මට බයයි කවුරු හරි අපේ පවුල විනාශ කරන්න හදනවා කියලා. අනන්‍ය ඔයාගේ මේ කතාවේ තියෙන අමුතු බව මට තේරෙන්නේ නැහැ. තාත්තා මොනවා කළා කියලාද ඔයා කියන්නේ? ඔයා මොනවද දන්නවද? මම දන්නවා ආර්යයන්. ඔයාගේ තාත්තා වෙන රහස් ගොඩක් තියෙනවා. ඒත් මම ඒවා ඔයාට පස්සේ කියන්නම්. දැනට මට පොරොන්දු වෙන්න ඔයා හැමදාම මගේ විතරයි කියලා. දැක්ක නේද අනන්‍ය? මේ ඉන්නේ ඔගේ අම්මයි තාත්තයි. ඒ තාන්න මේ පින්තූරේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා? ඔයා එදා එතන හිටියා? එතකොට මේ හැමදේම පිටිපස්සේ ඉන්න මාමලකරු සේනක නෙවෙයි ඔයා. ඔව් අනන්‍ය. සේනක කියන්නේ නිකන් ආයුධයක් විතරයි. නියම සෙල්ලම් පටන් ගත්තේ මම. දැන් 6 වෙනිය මැරුණා. තව දෙන්නයි. ඒ දෙන්න මරන්න කලින් ඔයාට සිද්ධ වෙයි මගේ ඉස්සරහ දන ගන්න.